ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆික්ස් මාස්ටර් ඉතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද තියෙන්නේ Nokia ෆෝන් එකක්. මේක charging not charging තමයි තියෙන්නේ දැනට. charge එකට ගහපුවාම මෙන්න මේ විදිහට ඔයාලට මම මීටරේ දාන voltage 0.7ක් කරන් ওই විදිහටම logo එකේ logo stuck වෙලා තමයි තියෙන්නේ. අපි බලමු මේ ෆෝන් එක දැන් හදාගන්නේ කොහොමද කියලා. ඔය විදිහටම තමයි තියෙන්නේ ස්ටක් වෙලා තියෙන්නේ logo එකේ. කොච්චර තිබ්බත් ඔච්චර තමයි. මේකේ ඇවිල්ලා මොඩල් එක TA1428 කියන මොඩල් නම්බර් එක තමයි තියෙන්නේ. මේ ෆෝන් වර්ගයට මේ ලෙඩේම ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා. ගොඩක් ෆෝන් වලට මම මේකේ charging pin එක replace කරගෙන තමයි මේ high කරලා test කරලා බැලුවේ. ඒත් හරියන්න පාටක් නෑ. වෙන solution එකක් මේකට තියෙනවා. අපි ඒක දැන් කරගෙන බලමු. ෆෝන් එක ගොඩ දා ගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. මේකට අපිට ඕන කරනවා මෙන්න මේ වගේ 1280 කියන TA1280 Nokia මොඩල් එකේ බෝඩ් එකක් තමයි මගේ අතේ තියෙන්නේ. මේකේ තියෙනවා මේ කළු සුදු ෆෝන් එකේ මේ බෝඩ් එකකින් අපිට ගන්න තියෙන රෙසිස්ටර් එක. ඔයාලට මෙහෙම බලද්දින් පේන්නේ නැති නිසා මම zoom කරලා පෙන්නන්නම් මේ රෙසිස්ටර් එක. ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන බැටරි පින් එක අයිනේ තියෙන රෙසිස්ටර් එක තමයි අපිට මේ වැදගත් වෙන්නේ. තව රෙසිස්ටර් එකක් තියෙනවා ඒකත් මම පෙන්නන්නම්. ඒ දෙකම ගන්න පුළුවන් අපිට වැඩේට. මේකෙන් හරි ගියේ නැත්නම් ඔයාලා අනිත් රෙසිස්ටර් එක දාලා චෙක් කරලා බලන්න. මම ඔයාලට දැන් මයික්‍රොස්කෝප් එක දාන්නම්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් රෙසිස්ටර් එක මම ගලවන විදිහ. අපි පේස් පොඩ්ඩක් දාගෙන රෙසිස්ටර් එක ගලවගමු එහෙනම් දැන්. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම රෙසිස්ටර් එක ගලවගෙන ඉවරයි. ඔයාලට මේ පේන්න තියෙන චූටි රෙසිස්ටර් එක තමයි දැන් අපිට මේ වැඩේට වැදගත් වෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. එහෙනම් දැන් අපි දැන් මේ බෝඩ් එක අයින් කරගමු. අපිට දැන් ඕනේ රිපෙයාර් කරන්න තියෙන Nokia බෝඩ් එක ගමු අපි. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට බැටරි පින් තුන තියෙනවා. ඒකෙන් මැද BSI පින් එකට අපි සම්බන්ධ කරගන්නවා රෙසිස්ටර් එකේ එක පැත්තක් මේ BSI පින් එකට මැද තියෙන පින් එකට. ඊට පස්සේ අපි අනිත් පින් එක එහා පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් පින් එකට මේ වයර් එක පාසලා ඒකෙන් අනිත් රෙසිස්ටර් එකේ අනිත් පැත්තට අපි පාස ගන්න ඕනේ. අපි එහෙනම් දැන් ඒක කරගමු. අපේ රෙසිස්ටර් එක අරන් ඒක පාස් ගමු. අපි නම් පාස් ගනිමු. ඊට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේක තමයි මගේ ඊළඟ රෙසිස්ටර් එක ඔයාලා බලා ගන්න ගලව ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ චූටි මෙව් එකට එහා පැත්තේ තියෙන රෙසිස්ටර් එක. ඔයාලට මම පෙන්නන්න. මෙන්න මේ රෙසිස්ටර් එක තමයි අපිට ගලව ගන්න ඕනේ. ඒකෙන් වැඩේ සාර්ථක වෙනවා වැඩි අරකට වැඩිය. හරි. දැන් අපි ඒක පාස් කරගෙන බලමු එහෙනම්. මම පොඩ්ඩක් දිගට මෙන්න මේ විදිහේ මේ වයර් කෑල්ලක් කපා ගත්තා. වයර් කෑල්ලක් කියන්නේ මේකේ හැන්ඩ් ෆ්‍රී වයර් එකක්. ඔයාලට නැත්තම් ජම්පර් කම්බියක් ගන්නත් පුළුවන්. ෂෝට් වෙන්නේ නැති එකක් මෙතනට ගන්න තරමට හොඳයි. හරි දැන් ඔයාලට මේ පේන්නේ මයික්‍රොස්කෝප් එකෙන් මේ විදිහට. හරි දැන් මම එක පැත්තක් රෙසිස්ටර් එකේ මැද BSI පින් එකට පාස් ගන්නවා. හරි දැන් අපිට තියෙන අනිත් පැත්ත පාස ගන්න මම මේ හැන්ඩ් ෆ්‍රී වයර් එක ගන්න ඒකට. මේක මම බැටරි පින් එකේ රින් ලයින් එකට පාස ගන්න එක පැත්තක්.
අනිත් පැත්ත මම පාස්ස ගන්නවා රෙසිස්ටර් එකේ අනිත් සයිඩ් එකට. ඒ කියන්නේ පාස්සපු නැති සයිඩ් එකට පාස්ස ගන්න එක. හරි දැන් අපි මෙන්න මේ විදිහට තමයි පාස් කරගෙන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ෂෝට් වෙන මොනවා හරි කම්බියක් ගත්තොත් ඒක මේ හීට් සින්ක් ටේප් කෑල්ලකින් හරි මේ ෂෝට් වෙන්නේ නැති විදිහට ඒක හදා ගන්න ලස්සනට. දැන් අපි කන්ටැක්ට් ක්‍රීම් ටිකක් දාලා බෝඩ් එක සුද්ධ කරගමු. පේස්ට් එක එහෙම යන්න. දැන් අපි චෙක් කරලා බලමු ෆෝන් එකේ තත්ත්වය මොකද කියලා. වැඩේ ගොඩක් දුරට හරියන්න ඉඩ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම පාස්සලා තියෙන විදිහ. මම ඔයාලට zoom කරලා චුට්ටක් පෙන්නන්නම්. මේ විදිහට තමයි අපි පාස්සගෙන තියෙන දැන් රෙසිස්ටර් එකයි ජම්පර් කම්බියයි මයික්‍රොස්කෝප් එකකින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලට පැහැදිලිව පේනවා මම පාස්සගෙන තියෙන රෙසිස්ටර් එක. අපි දැන් මේක චෙක් කරලා බලමු කොහොමද වැඩේ සාර්ථකයිද අපේ කියලා. මම උඩින් දාන්නම් charging dock එකෙන් ගන්න charging ගානත්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් charging dock එකෙන් charging ගන්නවා. තාම display එක ආවේ නැහැ. Nokia කියලා display එක ආවා. මේ ඉතින් හරි ඔයාලට පේනවා දැන් ෆෝන් එකේ charging පෙන්නනවා. අපේ එතකොට ලෙඩේ සාර්ථකව අපි රිපෙයාර් කරගෙන තියෙන්නේ දැන්. ඔයාලා තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. notification all දාලා මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාගෙන ඉන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ වැඩේ කරද්දී ආපු ගැටලු ගැන. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.